ඇස් දෙක මගේ බීරි වෙනම කන් දෙක නොපෙනී යනවා. නිකන්නේ අපේ සල්ලි කණ්ඩ ආපු මේ මහතුන්ගේ උන් සල්ලි ගන්නේ සල්ලි අහුරු මිල්ලේ පොකුරු. අපේ වයිට්ටි අලුතෙන් පහින්ද යකෝ මුන් අත්පය නෑ වගේනේ හැමෝම හිඟා ගන්න පුරුදු වෙලා තියෙනවා. පල්ලෙම දවල්ට කාලා අද ඉන්කම් එක එච්චර නෑ. මේ විශ්ස තියාගෙන මොනවා හරි කාපන්. මල්ලේ ඉස්ස මහතුන් අයියා කොල්ලෑම ගෙදරද මොනවද ගෙනියන්න මට පරිප්පු දෙන්න මොනවද දෙන්නෝ දෙන්න මහතුන් අයියා පරිප්පු විතරද ඔව් පොතට දාන්නේ මේ කයි කිරන්නේ හා ඒ මොකටද අයියා හිරන්නකෝ මේක කිව්වා දෙන්න හොරට කිල්ල නේද ග්‍රෑම් 250 කිල්ල ග්‍රෑම් 245 බල වැඩ කරන්න එපා මුදලාලි සරම්කෝ ෂර්ට් එක කර ඔය වගේ ජරා වැඩ කරන්න තමයි ශ්‍රී ලංකාවේ මගේ සල්ලිත් එක්ක දැනගන්නවා මාළකොට 10 සබයි උඩම ඉන්න මිනිස්සු මොනවද වම් මහතුන් අයියා මේ ග්‍රෑම් එකක් දෙකක් එහෙම වෙනවා මේ තරාදි වලට වර්ධිනවා වම් මහතුන් අයියා උඹලා අනිත් එක බං මගෙන් ණයට අරගෙන මට ඔවම ඩෝක් කරන්න බෑ මහතුන් අයියා බෑ නම් මේ පරිප්පු දෙසියමනා තියලා බලන්න මහතුන් අයියා උඹලත් එක්ක බිස්නස් කරන්න බෑ මහතුන් අයියා යකෝ ග්‍රෑම් එකක් දෙකක් කමන්නේ ග්‍රෑම් පහක් අපි මාසික අමාරක් කන්න ඔය පරිප්පු දෙසියමනායි මේ සල්ලි නෙවෙයිද මොනවා පරිප්පු දෙසියමනා මාසික අමාරක් කන්න ඔය ගෙදරට නම් ගිහිල්ලා වැඩක් නෑ සාලියයි. ඔයා හිතනද මහතුමා පොල්තල් ටිකක් දෙයි කියලා? අනේ මේ නිකන් හිතාම මේ ඉබ්බන්ගෙන පියාඩු ගත්තේ මේ සාලිය ඈ කලෙක්ටිං ගැන මේ මට කියා දෙන්නේ නෝනේ. වරෙන් යන්න අද තමයි වැල්ලි මිරිකලා හරි තෙල් ගන්නෙ. මතුමාමේ නෑනේ බා මේ ගණපඩ වැඩ මේ ග්‍රාමජක වාත්තයා මේ ලිස්ට් එක ගන්න මේ ආධාර දෙන්න ගෙවල් වල කවුරුත් නෑ වගේ අපි යන් ආධාරේ ගියදී මට බඩමොල් හම්බුත් නෑ කොහෙද අසම් කර තියෙන්නේ මේ මාදුවා මේ අත්සන් කරන්නම් මේ ග්‍රාමජක වාත්තයයි මේවා අපි දන්නේ නෑ අපි ආවේ පන්සලේ බෝධි පූජාවට පොල් තැටියක් ඉල්ල යන්න පොල්තෙල් මේ අපි කන පොල්තෙල් ඔව් අම්මෝ මාතු මාත්‍යා ගෙදර නෑ ඔයාලා උඩට යන්නේ එනකොට දොර ඇරලා තිබ්බොත් එන්නේ ඈ ඔය ගත්තේ වැලි මිරිකලා තෙල් ශුරුදා කිසියෙක් වගේ පැලවලට තන්නේ පිස්සා පැලවලට ගැටුවේ නෑ පැලවලට කොහෙද ගැටුවේ තෝ ඔය කොටන්නේ මගේ සල්ලි වල යකෝ අර මොනවද අර වැල වල හැදිලා තියෙන්නේ කැකිනි නේ පුරු මගේ සල්ලි අර ගහේ මොනවද අර හැදිලා තියෙන්නේ පොල් මගේ සල්ලි පුරු සල්ලි අන්න බත්තන හරකා සල්ල බලන්න පැල බලාගෙන ආවේ තාත්තේ මේ තාත්තේ අර රට යන වැඩි හිතාට හමාට ෆ්ලයිට් එක මේ ඇඳුම් ඔක්කොම නමලා තියෙන්නේ ඇඳ උඩ දා යන්න බෑග් එකක් නෑ තාත්තේ මේ ටවුන් එකට ගිහිල්ලා බැලුවා අර මේ රෝද තියෙන ට්‍රැවලින් බෑග් තියෙන්නේ ඒකේ තාත්තේ මේ අඩු මේක තියෙනවා මේ 6500 පිටු දෙකෝ ගණන් කියන්නේ ගුරුවා කීයද නෑ පුතේ තාත්තේ රුපියල් 6000 ගණන් කියන්නේ පහරකෝ නා කරන්නද මං එන්න පරිස්සමෙන් චුටි මල්ලි මගේ අවුරුදු 25ක ජීවිතේට තාත්තෝ ඉල්ලන දෙයක් කරන් දෙන්න පළවෙනි පාරම දැන් උඹ හිතාන්නේ තාත්තා ඇතුළට ගියේ උඹට බෑග් එකක් ගෙන සල්ලි ගේන්න කියලා නැත්තම් බලපන් මෙහෙම සට කාලා මොන්රු පහක් ගේන බලන් හිටන් දෙයි අපේ තාත්තා දෙයි බලන් හිටන් හැබැයි චූටි මල්ලි මට දුන්නේ නැත්තම් අර කාමරේ ගොඩ ගහලා තියෙන වී තියෙන්නේ
මිටි 4ක් වීරමාවල මෝල්ට විකුණලා මම ওই බෑග් එක ගන්න. උට පිස්සු දාරකෝ තාත්තා මරන්න දාන්නේ. යකෝ ඔය කතාව තාත්තටම ඇහෙන්න කියන්න බෑ. පපුව බෙල්ල මැරෙන්නේ මිනිස්සයා. කොහොමද බං මෙහෙම ලෝභ වෙලා ජීවිත තාත්තා තාත්තා. මේකට දාගනි වැඩක් නැති යන මනම් ඔය සපත්තු ගෑලි ගෑලි කියන. දාගටයක් දාගනි. මේක දාගනි වන්න කියන දේවල්. මේ දෙක අරන් ප්ලේන් කියන්නේ. සල්ලි කණ්ඩ තියාගන්න බා බූරුවෝ. අලුත් මේ තෝදන් ඔය ප්ලේන් එක යද්දි කොහෙද තියන්නේ? මෙව තාත්තා ඉතින් අර ප්ලේන් එක රැක් වල දාන්න. අම්මෝ පිස්සා. තෝ උඩු කියන්නේ තෝ හදන්නේ එකේකට හොරන් ගන්න දෙන්නද? නේද? yes තාත්තා.